नेविगेशन එකේ පෙන්නනවා highlight කරලා මේ පෙන්නන්නේ radar එකක් තියෙන්නේ. මේ වින්ගේ පටන් ගන්න තැන ඉඳලා අවසාන වෙනකල් මේ radar එක මේ navigation එකේ පෙන්නන්නේ radar එකක් තියෙන්නේ. ඒ radar එක ඇතුළේදී ඕගොල්ලෝගේ ස්පීඩ් එක පෙන්නලා තියෙන 80ට නම් ඒකට වැඩි ඒගොල්ලෝ radar කොහෙලා හරි චෙක් කරොත් හැම වෙලාවකම ඉන්නේ චෙක් කරොත් අන්න ඒ වගේ අවස්ථාවකදී දඩයක් එන්න පුළුවන්. මොකද ඒ රේඩාර් එක මේක ගොඩක් වෙලාවට ජර්මනියේ තියෙනවා, මේක බෙල්ජියම් වල තියෙනවා, ප්‍රංශයේ තියෙනවා, ස්විස් වල ටිකක් අඩුයි. වැඩිපුර බෙල්ජියම්, ජර්මන්, ප්‍රංශ තමයි ගොඩක්ම තියෙන්නේ. ඒ රේඩාර් සිස්ටම් එක තියෙනවා. රේඩාර් වලින් මේගොල්ලෝ පැනල්ටි දෙන අවස්ථාවල් තියෙනවා. දැන් මේ එක ඇතුලේ තනිකරම ඒක පෙන්වන්නේ රේඩාර් එක ඉවර වෙන තැන වෙනකල් පෙන්නනවා. යනකොට පොඩි මේක ගැප් එකේ යන්නේ මම ඒක පොඩි අවධානයකින් යන්න ඕනේ. රේඩාර් එකේ ස්පීඩ් එක තමයි මෙහෙමයි. ගොඩක් වෙලාවට මේක 85ටත් යන ඉන්නවා. නමුත් මේක ඇතුළතදී ගොඩක් අනික මතක් කරලා හෙඩ්ලයිට් එක දාගන්න. පෙලක් ඒ අලුත් වාහන ඔටෝ වැඩ කරනවා. පෙලක් වැඩ කරන්නේ අනිවාර්යෙන් හෙඩ්ලයිට් දාන්න බින්ගිය ඇතුළතදී මේ මොකද මේක හැම තැනම කැමරා ගහලා තියෙන දිගටම මේ වගේ තමා සෙට් වෙන්නේ. ඒක නිසා මේ පිටවීමේ කවුන්ටර් තියෙනවා. මේ රේඩාර් එක සම්බන්ධව කියන්න හින්ද තමයි ඕගොල්ලන්ට මේ වගේ වීඩියෝ එකක් ගෙනා. මේ රේඩාර් එක ඇතුළතදී ඉස්සරහ රේඩාර් මේක පෙන් තියෙනවා. මේකෙන් එළියට මේ වෙනකොට මම පෙන්වන්න. ඒ ඇතුළතදී අර ඉස්සරහ ගහලා තියෙන මේවා එකෙන් මේ රේඩාර් එක මේවා වෙනවා. එතනින් තමයි ඔය මේ තියෙන මේවා එකෙන් තමයි රේඩාර් මේක අවසන් වෙන්නේ. නේවිගේෂන් එකෙත් පෙන්නනවා. එතනින් ඉවරයි මේකෙන්.